සිංහල දන්නේ නැතුව එක්කෙනෙක්ගෙන් බේරන්න මම කරපු දේවල් ගැන තමයි මම කතා කරන්නේ. මේක 2001 දෙකේ ඇත්තට මම මේ ඩ්‍රාමාවක් කරගෙන හිටියේ ඇනිමල් ෆාම් කියලා ෆෙරෝස් කමර්ගීන්ගේ. ගොඩක් කාලක් රිහර්ස් කරා මම ඒකේ රඟපෑවේ as a goat. No, a sheep. Sorry. Goat ඉතින් වැඩක් නැහැ. sheep පොඩි මේවත් තියෙනවනේ. එයා මාර singing sheep කෙනෙක්. එයා සින්දු කියන්නේ කෙනෙක්. දැන් කොහොමද මම තමයි ඒ කාලේ පොඩි මේකා ඉතින් මට ඉතින් රිහර්සල්ස් වලට එන්න කියනවා. ඒගොල්ලෝ මාර හොඳයි. ඒගොල්ලෝ මට පික් කරලා ඩ්‍රොප් කරනවා උදව් කරනවා. ඒ වගේ ඉතින් අපි ඒ කාලේ සල්ලිත් නැහැනේ. බස් එකට එන්නත් හරි අමාරුයි. දැන් ওই වගේ දවසක මට කිව්වා ලානල් වෙන් ඩ්‍රාමා තැනකට ඉස්සරහට ඇවිල්ලා ඉන්න. අපි එතන ආව අරන් යන්න මේ රිහර්සල් එකට එක්කෙනෙක්ගේ ගෙදර වෙන්න කියලා. ඔන්න මම ඉතින් ආවා. බලනකොට ඒක පොය දවසක්. කට්ට කලවරයි. මේ ලානල් වෙන් තියෙන්නේ මාරම ප්‍රෙස්ටිජස් කොළඹ හත පාරේ. කට්ට කලුවරේ මම ඉතින් එළියේ ඉන්නවා බලාගෙන. මොබයිල් ෆෝන් නෑ ඉතින්. කවුරුත් නෑ. දැන් ලානල් වෙන්ට් එකට ඕගොල්ලෝ ගිහිලා තිබ්බොත් ඕගොල්ලෝ දන්නවා මේ වගේ පිලර්ස් 4-5ක් තියෙනවා. දැන් මම දැක්ක එක්කෙනෙක් මේ අත ස්ට්‍රෙච් කරගෙන එයා පොඩි මේ වර්ක්අවුට් වගේ කරනවා. පල්ලෙයා බලනකොට සෙරප්පු තමයි දාගෙන හිටියේ. මම හිතුවා කොළඹ හත කට්ටිය මම හිතන්නේ පොඩ්ඩක් වෙනස්. You know they must be working out with no shoes. දැන් මම ඉන්නවා. මේ කාලේ මම මාර කැතා යන්නේ නිකන් ඇත්තටම ඌරෙක් වගේ හැබැයි දුන්නේ මේ ෂීප් කෙනෙක්. දැන් මම බැටළුවෙක් වගේ ඉන්න හින්දා දැන් මෙයා ඔය මේ පිලර් එකට පිටිපස්ස ගිහලා කණු පිටිපස්සට ගිහින් මට කියනවා දැන් මම දැක්ක මේ පොය දවසක දකින්න නැති ඕන් නැති දෙයක්. මම දැන් මේ මට දැන් කරගන්න දන්නේ. දැන් මම ඒට මේට හැල්ල මම දැන් අනිත් ගෙදර ලානල් වෙන්ටේ ගාව තියෙන ගෙදර කියලා තට්ටු කරලා කිව්වා මට කෝලයක් ගන්න ඕන කියලා. ඒගොල්ලෝ ෆෝන් එක අරන් එනකොට මෙයා මේ කැරකිනවා හෙට මෙහෙට. දැන් මම දන්නවා ලානල් වෙන්ටේ එක පල්ලට ආපුවම තියෙනවා සිනමන් ගාඩන්ස් පොලිස් එක. දැන් ඔතන කොහමද හරි දෝගෙන යනකොට පොලිසිය දෙනෙක් එනවා. Wait, excuse, man, පිටිපස්සේ man, එයා පෙන්නනවා මේ showing me. පොලිසිය හිතුවා මූ ඇත්තට ට්‍රැක පැනලා පොය දවසක කියලා. එයා කිව්වා police station යන්න. ඇයි මන් දන්නේ ඒගොල්ලෝ එහෙම සැරට කතා කරන මිනිස්සුත් එක්ක මම ඉතින් දුවගෙන ගියා. ඔතන ගියාම ඉංග්‍රීසි ඒ පැත්තට. දැන් මම තියෙන ඩෙස්ක් වටේම ගිහිල්ලා අන්තිමට එක්කෙනෙක් කිව්වා you tell I write. Then mom you know man coming backside showing අයියෝ අපේ ගෙදර ඔකට කියන්නේ බව්වා කියලා. මම ඉතින් කියනවා showing බව්වා අනේ මම දන්නේ අනේ කාටවත් දැන් තේරුන්නේ නැහැ ඕක. කොහොමත් හරි මම දැන් එක්ස්ප්ලේන් කරලා මේගොල්ලෝ ගාබලා පොලිසියව හොයන්න එදන කවුරුත් හිටියේ නැහැ. හරි මම දැන් බේරිලා. දැන් මාව ගන්න එන්න එක කට්ටිය දැන් ඇවිල්ලා මම හිතන්නේ හොයාගෙන ඒගොල්ලෝ හිතලා මම මැරිලා කියලා. මේ මොහොතේ දැන් ඒගොල්ලෝ පොලිසිය කියනවා අපි ජීපේ බස්සන්න කියලා. හිතලා බලන්න මගේ අම්මා ගෙදර ඉන්නේ. ජීප් එකේ මම කියලා බැස්සුත් නම් එයා හිතයි අනේ මගේ පුතා මොනා කරාද කියලා. මම කිව්වා එපා මම try show කියන්න. පොලිසිය කිව්වා don't worry ගෙවන්න ඕනේ නැහැ මම කෙනෙක්ට කියන්න එන්න කියලා. පාරේට මේ ළමෙන් සල්ලි ගන්න එපා. ඔයා ගිහලා බස්සලා එන්න. මාර හොඳයි ඒක. මට ඇත්තට මාරම ස්වීට් වර්ක්. දැන් try show එකේ දන්නවනේ අපේ කට්ටිය ඔපදූ පානවනේ. කොතුනේ? දැන් මේ පොලිස් එක්කෙනා මේ ඔක්කොම මගේ විස්තර කිව්වා. බව්වා ගැන ඔක්කොම. දැන් මේ කැබ් ඩ්‍රයිවර් පුතාට අමාරු වුණාද මල්ලි පාව් එම කතා ඒ කාලේ මට සිංහල ඇත්තට කතා කරන්න බෑ හැබැයි තේරෙනවා. ඔයා දන්නවා සෙන්ට් පීටර්ස් කොලෙජ් ඩුප්ලිකේෂන් වලින් මම ඇවිල්ලා මේව හැරෙන්නකොට ඒකට අපි කියන්නේ රිවර් කියලා. හැබැයි රිවර් නෙමෙයි ඔකට කියන්නේ මොකද්ද? ඕකේ සෙන්ට් පීටර්ස් ගාව තියෙන කුණු ගාව. එයා නවත්තලා කිව්වා මම පම්පයක් ගන්න ඕනේ කියලා. හරි. මම හිතුවේ පම්ප් කියන්නේ පෙට්‍රල් පම්ප්නේ. එයා කියනවා මල්ලි මේම දෙයක්ද එයාවට පෙන්නුවේ කියලා. ඒ රෑ මම දෙකක් දැක්කා. දෙවනිය දැක්කට පස්සේ මම හිතුවා මම මොනවාද මේ කරගෙන ඉන්නේ. බලන්නකොට දෙසරක් බලන්න බැරි බූරුවෙක් වගේ මම හිටියේ. ඒත් මට ඒගොල්ලෝ පෙන්වන්නේ ඕවා. දැන් මම පොලිසියට කියනවා. මම ඔතනින් බැහැලා ගෙදර අඬන්න ගියේ බය වෙලා. මම දන්නේ මම හිතන්නේ පොයද මන් දන්නේ ඒ හින්දා මම බලනකොට සනි ලියොන් වගේ තිබ්බේ. මම දන්නේ මට නම් නිකන් සිලි ලියොන් වගේ මට පිස්සු ඇදලා තිබ්බේ. ඒ දවස් දෙකක් දැක්කානේ.
මම හිතන්නේ මේක තාම වෙන ප්‍රශ්නයක් මේක හිනා වෙන්න දෙයක් නෙමේ තාම මේ පොඩි ළමයිට මේගොල්ලෝ කරන්න දේවල්. ඕම කවුරු හරි කරොත් දැන් නම් ඉතින් ෆෝන්ස් ඔව තියෙනවා. ඒ ළමයි ගාව නෑනේ. පුළුවන් නම් තියෙන දෙයක් අරන් ඔබන්න. වෙන දෙයක් නෑ මේ පිස්සු හරකොන්ට ඒගොල්ලෝ වයසේ තියෙන දේවල් හොයන්න නැතුව මේ පොඩි ළමයි හොයනවා. මේක අද මම වීඩියෝ කරනවා මේ ගැන hina වෙනවා. හැබැයි ඕගොල්ලෝ මේ වගේ කට්ටිය දන්නවනම් කෑ ගන්න. පොය හරි වෙන්න පුළුවන් කෑ ගන්න. එච්චරයි. Okay, that's it. මගේ ගූ කතා තව තියෙනවා. I'll tell you later. Bye.